සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුළට. ඉතින් යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ 2026 අවුරුද්දේ පිලිපීනයේ නිකුත් වුණු වැඩිහිටියන්ට පමණයි සීමා වුණු සිනිමා නිර්මාණයක්. ඉතින් මේ මූවි එක තමයි තායිවුන් කියන චිත්‍රපටිය. ඉතින් තායිවුන් 2023 නිකුත් වුණු චිත්‍රපටිය බලලා නැත්නම් ඔයාලා අනිවාර්යෙන් ඒ මූවි එක බලලා මේ 2026 නිකුත් වෙලා තියෙන තායිවන් 2 කියන මූවි එක බලන්න. ඉතින් මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලයින් පින් කමෙන්ට් එකක් විදියට මම දාලා තියෙනවා මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ලින්ක් එක. ඔයාලට පුළුවන් අන්න ඒ ලින්ක් එකකින් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක දැන් බලන්න. ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔයාලා කැමති නම් මේ වගේ එන movies TV series මන් දාපු ගමන් notification මාර්ගෙන් ඔයා ගාවටම ගෙන්නව ගන්න. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයා ඔය පල්ලෙහින් තියෙන subscribe button එකට පොඩි touch එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු මේ මූවි එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කෙටියෙන්ම දැනගන්න. ඉතින් යාළුවනේ අපි මේ චිත්‍රපටියේ පළවෙනි මූවි එක ගැන කතා කරද්දී ඔයාලට දැක ගන්න පුළුවන් මේ පළවෙනි මූවි එක බලලා තියෙන කෙනෙක් නම් ඒ මූවි එකේ කතාව දිව යන්නේ බස් රථයක් තුල ඇතිවෙන අමුතු ආකර්ෂණයක් ගැන තමයි කතාව ඇදගෙන යන්නේ. ඉතින් යාළුවනේ මේ මූවි එකේ නම් ඒ කියන්නේ මේ දෙවෙනි චිත්‍රපටියේ කතාව නම් සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට අපිව අරයි යනවා. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි රිකෝ කියන්නේ. ඉතින් මේ රිකෝ කියන්නේ මැනීලා නුවර ධාවනය වන කාර්යබහුල බස් රථයක වැඩ කරන කොන්දොස්තර කෙනෙක්. ඉතින් එයා දවස පුරා මාන්සි වෙලා වැඩ කරන්නේ තමන්ගේ ජීවිතය ගැට ගහගන්න. හැබැයි රිකෝගේ හිත ඇතුලේ ලොකුම ලොකු රහසක් හැංගිලා තියෙනවා. එයා පිරිමි සහ ගෑනු කියන දෙපාර්ශ්වයටම එක වගේ ආකර්ෂණය වෙන චරිතයක් තමයි මේ බස් එකේ කොන්දස්තර වන රිකෝ කියන චරිතය. හැබැයි සමාජයට සහ තමන්ගේ පවුලේ අයට පෙන්වන්නේ එයා සාමාන්‍ය පිරිමියෙක් කියලා. නමුත් එයා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් යාළුවනේ දවසක් වෙනදා වගේම බස් එකේ සෙනඟ පිරීලා ඉතිරිලා යන වෙලාවක මේ බස් එකට අලුතෙන් මගියෙක් ගොඩ වෙනවා. එයා තමා මාකෝ කියන්නේ. ඉතින් මාකෝ කියන්නේ හරි අහිංසක කෙනෙක්. ඉතින් ලැජ්ජාශීලී තමන් ගේ පාඩුවේ ඉන්න තරුණේ තමා මේ මාකෝ කියන්නේ. එයා හැමදාම උදේට තමන්ගේ රැකියාවට යන්න මේ බස් එකට ගොඩ වෙනවා. ඉතින් බස් එකේ අධික සෙනඟ නිසා මිනිස්සු එකිනෙකාට තෙරපමින් තමා ගමන් කරන්නේ. ඉතින් මේ අතරතුරදී රිකෝට සහ මාකෝට එක ළඟින් ඉන්න සිද්ධ වෙනවා. බස් එක ගැස්සෙන හැම වෙලාවකම මේ දෙන්නගේ ශරීරය එකිනෙකාට ස්පර්ශ වෙනවා. මුලදී මාකෝ මේකට අපහසුතාවයෙන් වගේ හිටියත් රිකෝගේ ඇස්වලින් කියවුණු වෙනස්ම බැල්ම නිසා මාකෝගේ හිත ඇතුලේ අමුතු හැඟීමක් ඇතිවෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ රිකෝ තමන්ගේ කොන්දොස්තර රස්සාව කරන අතරතුර හැම වෙලාවම මාකෝ දිහා විශේෂ අවධානයෙන් බලන්න පුරුදු වෙලා හිටියා. ඉතින් ඔහොම දවස් කීපයක් යද්දී මේක සාමාන්‍ය හමුවකට වඩා දුරදිග යනවා. මාකෝ හැමදාම බස් එකට නගින්නේ රිකෝව දකින්න බලාපොරොත්තුවෙන්. බස් එක ඇතුලේ සෙනඟ ඉන්න වෙලාවට කවදාවත් නොදැනෙන මෙන් දෙන්නා අතර සිදුවන කුඩා ස්පර්ශයන් පසුව දැඩි ආසාවන් බවට පෙරලෙන්න පටන් ගන්නවා. ඉතින් දවසක් බස් එක ගමනාන්තයේ අවසාන වෙලා හැමෝම බහැලා ගියාට පස්සේ රිකෝ සහ මාකෝ බස් එක ඇතුලේ තනි වෙනවා. එතනදී මේ දෙන්නා තමන්ගේ හිතේ හංගගෙන හිටපු හැඟීම් පාලනය කරගන්න බැරුව බස් එක ඇතුලෙම දැඩි ලෙස ලන් වෙනවා. ඉතින් යාළුවනේ මේ චිත්‍රපටියේ ප්‍රධාන 18+ දර්ශන සහ හැඟීම් අවස්ථා නිරූපණය වෙනවා මේ වෙලාවේ. ඉතින් මාකෝ කියන්නේ මීට කලින් පිරිමියෙක් එක්ක මේ වගේ සම්බන්ධයක් පවත්වගෙන ගියපු කෙනෙක් නෙමෙයි. හැබැයි රිකෝගේ ආකර්ෂණයට එයා සම්පූර්ණයෙන්ම වහලෙක් බවට
පත් වුණා. හැබැයි කතාව මෙතනින් ලස්සනට ඉවර වෙන්නේ නැහැ. මොකද රිකෝට සාමාන්‍ය ජීවිතයක් තියෙනවා. එයා ආදරය කරන පෙම්වතියක් ඉන්නවා. ඉතින් මේ පෙම්වතිය රිකෝව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. රිකෝ රෑට මාකෝ එක්ක රහසිගතව කාලය ගත කරලා දවල්ට තමන්ගේ පෙම්වතිය එක්ක සාමාන්‍ය පෙම්වතෙක් වගේ රඟපානවා. ඉතින් මේ ද්විත්ව ජීවිතය නිසා රිකෝ ඇතුලෙන් ලොකු පීඩනයකට ලක් වෙනවා. එක පැත්තකින් එයා මාකෝට ඇත්තටම ආදරය කරන්න පටන් අරන්. හැබැයි අනිත් පැත්තෙන් සමාජයට බයේ තමන්ගේ පෙම්වතිය අතහරින්නත් එයාට බැහැ. ඉතින් මාකෝත් මේ හැමදේම දන්නවා. ඉතින් එයා හැමතිස්සෙම රිකෝගෙන් අහන්නේ ඇයි අපිට හැමදාම මෙහෙම හොරෙන් ඉන්න වෙලා තියෙන්නේ කියලා. ඔයාට බැරිද මාව කෙලින්ම පිළිගන්න කියලා. ඉතින් මේ ප්‍රශ්න නිසා මේ දෙන්න අතර ලොකු මතභේද සහ රණ්ඩු ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් රහස හැමදාම හංගන්න බෑනේ. රිකෝගේ පෙම්වතිය ටිකෙන් ටික රිකෝගේ වෙනස දැනගන්නවා. එයා රිකෝගේ දුරකථනය පරීක්ෂා කරද්දී රිකෝ හැසිරෙන විදිය ගැන සැක හිතිලා දවසක් හොරෙන්ම රිකෝ පස්සෙන් යනවා. එතනින් එයාට දකින්නේ රිකෝ සහ මාක් ඉතා සමීපව ඉන්න අවස්ථාවක්. Taman පණ වගේ ආදරය කරපු පෙම්වතා තවත් පිරිමියෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වනවා දැක්කම ඇය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඉතින් යාළුවනේ එතනදී ලොකු ගැටුමක් ඇති වෙනවා. ඊට පස්සේ රිකෝට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතේ ලොකුම තීරණය ගන්න. එයාට තමන්ගේ සමාජ තත්ත්වය සහ පෙම්වතිය තෝරගන්නවද නැත්නම් තමන්ගේ සැබෑ ආදරය වුණු මාක්ව තෝරගන්නවද කියලා මේ තීරණය මුළු කතාවම වෙනස් කරනවා. ඉතින් චිත්‍රපටිය අවසානයේ ඊටාම හැඟීම්බරයි. රිකෝ තමන්ගේ සැබෑ අනන්‍යතාවය පිළිගන්න උත්සාහ කළත් සමාජයෙන් එල්ලවන පීඩනය දරාගන්න බැරුව මාක් තේරුම් ගන්නවා තමන් කොච්චර ආදරය කරත් රිකෝට තමන් වෙනුවෙන් කෙලින් පෙනී සිටින්න ධෛර්යයක් නැහැ කියලා. ඉතින් අවසානයේදී මේ ආදර කතාව අපිට ඉතිරි කරන්නේ ලොකු දුකක් සහ පසුතැවීමක්. ඉතින් යාළුවනේ මේ මූවි එක ගැන මගේ අදහස නම් මේ මූවි එක නිකම්ම 18+ දර්ශන විතරක් තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. තමන්ගේ සැබෑ ආත්මය වසන් කරගෙන ජීවත් වෙන්න සිද්ධ වුණු මිනිසෙක්ගේ සහ ඒට බැටකන තවත් ජීවිත දෙකක ඛේද වාචකයක්. ඉතින් ඩ්‍රාමා සහ රොමැන්ටික් බලන්න කැමති අයට මේක හොඳම අත්දැකීමක් වෙයි. ඉතින් යාළුවනේ මේ චිත්‍රපටියේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? රිකෝ ගත්ත තීරණය හරිද? පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් චිත්‍රපටි විස්තර බලන්න සිංහලෙන්ම මගේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ movie එකකින් හරි TV series එකකින් හරි හමු වෙන බලාපොරොත්තු වෙන අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. සියලුම දෙනාට සුබම සුබ දවසක්.